ආයුබෝවන් මේ වීඩියෝ සීරීස් එකෙන් අපි බලාපොරොත්තු වෙනවා සංයුක්ත ගණිතය හදාගන්න දරුවන්ට අනුකරණය කියන පාඩම සම්පූර්ණයෙන් ආරම්භ කරලා දෙන්න. අනුකරණය පාඩම අපිට ප්‍රධාන අවස්ථා දෙකක් යටතේ සාකච්ඡා කරන්න වෙනවා. ඉන් එක් අවස්ථාවක් අනිශ්චිත අනුකරණය, අනෙක් අවස්ථාව නිශ්චිත අනුකරණය. මුලින්ම මම ඔයාලට කියලා දෙන්න යන්නේ අනිශ්චිත අනුකරණය අර්ථ දැක්වීම. right. අපි යමු හැඳින්වීම පැත්තට. कैपिटल fx කියන එකනාව අවකලනය කරාම ලැබෙන්නේ simple fx නම් कैपिटल fx අවකලනය කරාම ලැබෙන්නේ simple fx නම් simple fx අනිශ්චිත අනුකලනය कैपिटल fx කියලා අපි කියනවා. මම ඒ අදහසම කොටු කරලා දිනවා පල්ලෙහින්. कैपिटल fx අවකලනය කරාම ලැබෙන්නේ simple fx නම් simple fx අනිශ්චිත අනුකලනය कैपिटल fx කියලා අපි කියනවා. මෙහෙමයි අනුකලනයක් දක්වන්නේ. මේ තියෙන අනුකල ලකුණ මෙතන ඉන්නේ අනුකලන කියන ක්‍රියාවලියට ලක්වන එක්කන ශ්‍රිතය මෙතන තියෙන්නේ x විෂය dx මගේ නිරූපණය කරන්නේ x විෂය. අපි අනුකලනය කරන්නේ මොන විෂයෙන්ද කියන කාරණය නිරූපණය කරනවා dx මගේ. ඉතින් කියන dx මගේ සමානයි capital F. සරලව කිව්වොත් යම් කිසි කෙනෙක් කියන්නේ capital Fx කියන එකන අවකලනය කරාම ලැබෙන්නේ simple fx නම් simple fx අනිශ්චිත අනුකලනය कैपिटल fx කියලා අපි කියනවා. එහෙනම් ඔයාලට තේරෙනවද අනිශ්චිත අනුකලනය සහ අවකලනය අතර තියෙන සම්බන්ධය මොන වගේද කියලා. ඒතර මේක හොඳට වටහා ගන්න අපි ඉස්සරහට අනිශ්චිත අනුකලනය හා අවකලනය අතර සම්බන්ධය හඳුනා ගන්න අපි තව පොඩි උදාහරණ කිහිපයක් සලකා බලමු. sin x කියන එක කරාම x විෂයෙන් අවකලනය කරමු. d යට dx sin x අවකලනය පාඩම හදාරපු ඔයා දන්නවා sin x කියන එක x විෂයෙන් අවකලනය කරොත් අපිට ලැබෙන්නේ cos x. sin x x විෂයෙන් අවකලනය කරාම ලැබෙන්නේ cos x. එහෙනම් cos x මම අනුකලනය කරොත් මට ලැබෙන්නේ sin x. දැනට අපිට කියන්න පුළුවන් මේ පිළිතුර හරි කියලා. තව ඉස්සරහට ගියම අපිට වැඩි තේරෙයි. මෙතන නියතයක් වැටෙන්න ඕනේ. මොකද අනිශ්චිත අනුකලනයට ලැබෙන පිළිතුර අනන්‍ය පිළිතුරක් නොවන නිසා. දැනට පිළිතුර හරි. sin x අවකලනය කරාම එන්නේ cos x නම් cos x අනුකලනය කරාම එන්නේ sin x. අතන මෙතන වාගේ අහන්නේ මේ අනුකලනය වාගේ අහන්නේ මෙන්න මේ දේ. cos x කියන එක නා ලැබෙන්නේ කවුරු x විෂයෙන් අවකලනය කරාමද? cos x ලැබෙන්නේ කිනම් ශ්‍රිතයක් x විෂයෙන් අවකලනය කරාම. අපි දැක්කා sin x x විෂයෙන් අවකලනය කරාම තමයි cos x ලැබුණේ. එහෙනම් cos x ගේ අනුකලනය sin x. තව උදාහරණයක් දෙන්න. ඔයා මට මෙයාව අවකලනය කරලා උත්තරේ දෙන්න. d යට dx එක ධන x වර්ගයේ වර්ගමූලය. right. අවකලනය කරලා බලන්න මොන වගේ පිළිතුරක් දෙන්නේ කියලා. मैं අවකලනය කරද්දී නැවත වර්ගමූලය ඇතුලේ ඉන්න එක ධන x වර්ගයේ අවකලනය වේ යුතුයි 2x. එහෙනම් අපිට පිළිතුරක් ලැබෙනවා මෙයාව අවකලනය කරාම ලැබෙන්නේ මෙයා. එහෙනම් මෙයා අනුකලනය කරොත් අපිට ලැබෙන්නේ මෙන්න මෙම ශ්‍රිතය. එම නිසා මට කියන්න පුළුවන් අනුකල මෙයා අවකලනය කරාම ලැබුණේ මෙයාව නම් මෙයා අපිට අනුකලනය කරොත් ලැබෙන්න ඕනේ මෙයා. අනුකලනය වගේ අහනවා මෙම ශ්‍රිතය ලැබෙන්නේ කවුරු x විෂයෙන් අවකලනය කරාමද කියලා. ඔයාලට කරන්න තියෙන්නේ මේ පිටුල ටික. මේ තමයි අනිශ්චිත අනුකලනය සහ අවකලන අතර තියෙන සම්බන්ධය. දැන් බලන්න මම x වර්ගය කියන එක අවකලනය කරත් ලැබෙන්නේ 2x. x වර්ගය අවකලනය කරාම එන්නේ 2x කියලා. තව ශිතයක් මම ගන්නම්.
x වර්ග ඍණ 4. මෙයා අවකලනයේදී x වර්ගය අවකලනය කරාම 2x නියතයක් ඍණ 4 නියතයක් අවකලනය කරාම 0 ලැබෙන 2x. තව අපි ගමු x වර්ගය ධන 2026. x වර්ගය ධන 2026. මෙයාගේ පිළිතුර 2x. එහෙනම් දැන් ප්‍රශ්නයක් එනවා 2x කියන එක්කෙනාගේ අනිශ්චිත අනුකලනය මෙයාද නැත්නම් මෙයාද නැත්නම් මෙයාද නැත්නම් තව නිබ්බලදී නියතු තියෙනවනේ නේ ඕනනම් x වර්ග ධන 3 බෙදීම 4 ගන්න පුළුවන්. එයා අවකලනය කරත් වෙන්නේ 2x. එහෙනම් මෙන්න මෙයාව ලියද්දී අනුකල 2x dx ගේ උත්තරය මෙයාවත් නෙවෙයි මේ විදිහට තියෙන සියලුම පිළිතුරු නිරූපණය වන පරිදි x වර්ග ධන c කියලා නියතයක් දානවා. මොකද මේ අවස්ථාවේදී x වර්ග අවකලනය කරනම 2x වෙනවා වගේම නියතය අවකලනය කරනම 0ක් ලැබෙනවා. එහෙනම් ඒ පිළිතුරු සියල්ල නිරූපණය වන පරිදි x වර්ග ධන c කියලා දානවා. පාඩම මෙයා ලියන්නත් අයිතියක් නැහැ. මෙයා ලියන්නත් බෑ. මේක ලියන්නත් බෑ. ඒ පිළිතුරු සියල්ල නිරූපණය වන පරිදි x වර්ග ධන c කියලා දානවා. මේකට අපි කියනවා අනුකලන නියතයක් කියලා. අනුකලන නියතය අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ මෙතන c කියන්නේ අභිමත තාත්වික නියතයකි. c කියන්නේ අභිමත තාත්වික නියතයකි. මේ අනිවාර්යෙන් සඳහන් කරන්න පේපර්ස් වල එහෙම වාට නිතරම චෙක් කරන කොටසක් තමයි අතපසු කරනවා c කියන්නේ අභිමත තාත්වික නියතයක් බව ප්‍රකාශ කරනවා. එහෙනම් තරුවක් දාලා අපි ලියමු අනිශ්චිත අනුකලනය සඳහා අනන්‍ය පිළිතුරක් ලැබෙන්නේ නැහැ. දී ඇති ශ්‍රිතයක අනිශ්චිත අනුකලනය අනන්‍ය නොවේ කියලා තරු දකුණක් දාලා ලියන්න තියෙමු. දී ඇති ශ්‍රිතයක අනිශ්චිත අනුකලනය අනන්‍ය නොවේ. දී ඇති ශ්‍රිතයක අනිශ්චිත අනුකලනය අනන්‍ය නොවේ. යුනික් ආන්සර් එකක් නැහැ. ඒ කියන්නේ 2x ලැබෙන්න පුළුවන්, මෙයා අවකලනය කරාම ලැබෙන්නත් පුළුවන්, මෙයා අවකලනය කරාම ලැබෙන්නත් පුළුවන්, මෙයා ගත්තත් පුළුවන්. x වර්ගයේ ධන 100 ගත්තත් මෙයා ලැබෙන්න පුළුවන්. ඒ හේතුව හින්දා ඒ පිළිතුරු සියල්ල නිරූපණය වන පරිදි x වර්ග ධන c කියලා දාන්න ඕනේ. මෙතන අපි කියනවා c අනුකලන නියතය අභිමත තාත්වික නියතය. දාන අනුමාත්‍රකාවක් මූලික ප්‍රමේය අනුකලනය පිළිබඳ මූලික ප්‍රමේය දෙකයි තියෙනවා කතා කරන්න. පළවෙනි එක සිම්පල් a නියතයක් පිට සිම්පල් fx කියලා ශ්‍රිතයක් a කියලා තාත්වික නියතකින් ගුණ වෙලා තිබ්බොත් අපිට පුළුවන් මේ තාත්වික නියතය අනුකලනයෙන් එළියට ගන්න. මොන පළවෙනි ක්‍රමය මාර්ග ලේසි නියත පුළුවන් අපිට අනුකලන ලකුණෙන් එළියට ගන්න. ශ්‍රිතයක් සමග ගුණ වෙලා තියෙද්දි නියත එළියට ගන්න පුළුවන්. දෙවෙනි අවස්ථාව ශ්‍රිත දෙක එකතුවක් හෝ අන්තරයක් තිබ්බොත් අපිට පුළුවන් එකතුව හෝ අන්තරයට වෙන වෙනම අනුකලන දාන්න. මෙතන දෙකක් පමණක් නෙවෙයි. ඊට වඩා වැඩි සංඛ්‍යාවක් තිබ්බත් ශ්‍රිත එකතු ශ්‍රිත අන්තර වැඩි ගණනක් තිබ්බත් අපිට පුළුවන් මේ අවස්ථාව යටතේ වෙන වෙනම අනුකලනය පාවිච්චි කරලා. ඒතර මූලික අවස්ථා දෙකයි තියෙන්නේ. මූලික ප්‍රමේයන් දෙකයි තියෙන්නේ. කාට හරි හිතෙන්න පුළුවන් මූලික ප්‍රමේයන් සංඛ්‍යාව අඩු නිසා පාඩමේ වැඩි ලේසි කියලා. නමුත් අත්තම කතාව මූලික ප්‍රමේයන් සංඛ්‍යාව අඩු නිසා මේක පාවිච්චි කරනකොට ක්‍රම ගණන ගොඩක් වැඩි වෙනවා.